එහෙනම් අපි හොටෙල් එක ඉස්සරහට බර්ජල් අරබ් එක ඉස්සරහට ගිහිල්ලා තා බීච් හොටෙල් එක තියෙන එකත් මම පෙන්නගෙන යන්නම්. මොකද ඩුබයි ඉන්න අයට මෙව අරුම පුදුම නෙමෙයි. ඉතින් නමුත් ලංකාවේ සහ පිට රට ඉන්න තවත් වෙනත් රටවල් වල ඉන්න ලාංකිකයන්ට මෙව බලන්න ආස ඇති. ඉතින් ඒ අයට තමයි මේ වීඩියෝ එක. මේ තියෙන අනිත් හොටෙල් එක ඉතින් එතන ඉස්සරහටම ආව මම. මතියන් ඉස්සර මෙව්වා හිතා ගන්න බැරි විදියට තිබ්බේ. ඉතින් දැන් පට්ට ලස්සනයි. දැන් ඉන්නේ මේ හොටෙල් එක ළඟ හොඳේ. ඉතින් දැන් ඉස්සෙල්ලා මං කිව්වනේ මං නැවතලා හිටියේ මෙතන කියලා. ඔය පේනවද ඔයාලට හිස් ඉඩමක්. මේ තියෙන්නේ මෙන්න මෙතන තමයි මේ විලා එක තිබ්බේ. ඒකේ කෑල්ලක් තියෙන එහා පැත්තේ තාම. ඉතින් මෙතන තමයි. මෙතන ග්‍රොසරි එකක් තිබ්බා. ඒක නම් තාම තියෙනවා. ඉතින් මට පෙන්වන්න ඕනේ දැන් කොහොමද දියුණු වෙලා තියෙන දියුණු වෙල්ල කියලා. පේනවනේ. මේ හොටෙල් එක ඉස්සරහා මෙව ගහන්න කලිය. මෙතන මුකුත් තිබ්බේ නැහැ. මෙතන තිබ්බේ මේ වගේ නිකන් පඳුරු තිබ්බේ. නිකන් අර වැටකෙయ్య පඳුරු වගේ. පඳුරු ටිකක් තමයි තිබ්බේ ඉස්සර. ඉතින් දැන් කොහොමද දියුණු වෙලා තියෙන දියුණු වෙල්ල. එහෙනම් යා වැඩි කතා වුණේ අතන ඒ හොටෙල් එකට යන එන්ට්‍රන්ස් එක. ඉතින් පයින් යන්න බෑ. ඉතින් වාහනයක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඩුබායි ඉන්නවා නම් ඩුබායි එන්ජොයි කරනවා නම් අනිවාර්යෙන්ම මේ වාහනයක් අවශ්‍යයි. ඉතින් මම ආපු කාලෙම ලයිසන් එක ගන්න පොඩ්ඩක් try කරා. ඒ දවස්වල පට්ටම අමාරුයි. මොකද මේ සෑහෙන මුදලක් යනවා මේ ලයිසන් එක ගන්න. දැන් නම් අවුලක් නෑ. දැන් පැකේජ් තියෙනවා. ඒත් ඩිරම් 8,000 9,000 විතර යනවා. කියන්නේ ලක්ෂ 6-7ක් යනවා මේ ලයිසන් එක ගන්න. ගත්තර පාඩු නෑ. ඉතින් ගේමක් ගහන්න පුළුවන් ලයිසන් එක තියෙනවා මේ. මොකද මේ හවුස් ඩ්‍රයිවිං ගියත් ලක්ෂ 2-3ක පඩියක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්. ඉතින් මේ මම අලුතෙන් ගත්ත කැමරා එකක්. ඒකෙන් පොඩ්ඩක් මට තාම නුහුරුයි ඒකෙන් ඒක යූස් කරන්නද. මොකද ඒකේ වැඩ කැලි ගොඩක් දෙනවා. 360 කැම් එකක්. මේ ඒක පොඩ්ඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉස්සර පාවිච්චි කරේ මම GoPro 13 එකක්. ඊට පස්සේ දැන් ගොඩක්ම යූස් කරන්න. ඉතින් මේක තමයි. ඒ නිසා මම ඒක දීලා 360 එකක් ගත්තා. මේකෙන් වඩ ගොඩක් කරන්න පුළුවන්. මොකද මේක ඉගෙන ගන්න ඕනේ. හැමදාම ඉතින් අප්ඩේට් වෙන්න ඕනේ මේවා ගැන. එහෙනම් ඔයාලටත් ස්මාර්ට් ෆෝන් එකකින් මමත් ෆෝන් එකේ මට තිබ්බ Samsung පොඩි ෆෝන් එකක්. මට මතක හැටියට A52 මම ඒකෙන් තමයි ඉස්සරෝම පටන් ගත්තේ වීඩියෝ කරන්න. ඉතින් තාම කරනවා. ඉතින් views නෑ, comment නෑ, like නෑ, comment නෑ. මම මගේ වැඩේ කරනවා. ඉතින් කැමති බලමු. ඉතින් කරගෙන යන්න පුළුවන් නේ. කරගෙන යන්. එතකොට කට්ටියට ආසයිත හැමෝම එහෙමනේ බින්දුවේ ඉඳලා පටන් ගන්න කියලානේ කියන්නේ නේ. බින්දුවේ ඉඳලා 0 to hero. එහෙමනේ කියන්නේ 0 to hero කියලානේ. ඉතින් ඒක අනිවාර්යෙන් කරමු. 0 to hero වෙමු. මේ තියෙන්නේ ජුමේරා බීච් හොටෙල් එක. මේ තියෙන්නේ මේ හොටෙල් ටික තමයි මේ ළඟම තියෙන එකම. කියන්නේ ජුමේරා ගෲප් එකක් කියලා තියෙනවා මෙහි. මේ කියන්නේ ඩුබායි ඉන්න කට්ටිය නෙමෙයි මම මේ කියන්නේ ඩුබායි ඉන්න කට්ටිය A to Z දන්නවා මෙහි වෙන්නේ මොකද්ද කියන එක. ඉතින් මේ බලන්න පාරවල් වල මාරම ලස්සනයි. මල් වවලා. ඉතින් මේ තියෙන්නේ ජුමේරා බීච් හොටෙල් එක. මේකෙන් පිටිපස්සේ තමයි තියෙන්නේ බර්ජල් අරබ් එක. එහෙනම් අපි වැඩි කතා ඕනේ නැහැ. එහෙනම් එතෙන්ට හරි මහන්සියදී පයින්
ආව සෑහෙන්න මොකද ළඟටත් හොඳ එක්සර්සයිස් එකක් හැම සතිය විදිහ මේ වගේ ඇවිදිනවා කිලෝමීටර් 5-6ක් ඇවිදිනවා. ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි ඇවිදින්නේ. ඉතින් ඔයාලට මේ රටේ ලස්සන පෙන්වන්න මම ඇවිදින. ඉතින් මටත් හොඳයි. ඉතින් කොහොම තමයි ඉතින් ජීවිතේ නේ. මේ තියෙන්නේ එතන තමයි. ඔයාලට මම පෙන්වන්න. මේ තියෙන්නේ හොටෙල් එක ඉස්සරහටම ඇවිල්ලා ඉන්නේ දැන්. සිකියුරිටි එකෙන් ඉන්නවා. ගොඩාක් දුරට සාමාන්‍ය ඩුබායි වල මේ වගේ තැන් වල වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ වීඩියෝ කරන්න දෙනවා ෆෝන් එක විතරයි කැමරා යූස් කරන්න දෙන්නේ නැහැ. ඒක දවසක් මම බැන්නත් එක්ක. මොකද කැමරා එකෙන් කරන්නෙත් එකම දේ. මේකෙන් කරන්නෙත් එකම දේ. ඉතින් ඒ නිසා ඇතුළට යන්න පුළුවන් ටිකට් එකක් ගන්නවා. මම හිතනවා ටිකට් එකක් දිරාම් 200ක් විතර වගේ වෙනවා. ඉතින් ඕක තමයි මෙතන ඔය ඉස්සරහා තියෙනව නේද? පේනව නේද ඔයාලට රැලි මේ සුදු පාටට. අන්න ඕකේ ඔය තියෙන්නේ නිකන් කාබට් කියන්නේ මොකක්ද කියන ටෙන්ට් එක වගේ. ඒක මහලා තියෙන්නේ මේ ලංකාවේ අපේ කෙනෙක් කියලා තමයි කියන්නේ. මම දැනුවත්ව මම දන්න විදිහට ඒක මහලා තියෙන කියන්නේ ලෝකේ ගොඩාක් දෙනකොට ඒක දීලා තියෙනවා. නමුත් ලංකාවේ අපේ මුස්ලිම් ජාතිකයේ තමයි ඒක නිර්මාණය කරලා තියෙනවා කියලා මම දැනගත්තේ. දැනගෙන තියෙන විදිහට එහෙම තමයි ඒක. ඉතින් එහෙනම් අපි යන් තව ටිකක් බලන්න. මෙතන තියෙනවා මේ අර අපේ ලංකාවේ වගේ ලෙෂර් වර්ල්ඩ් වගේ. ඒකට කියන්නේ වයිල් වාඩි. මොකද ඉතින් මෙතන තියෙනවා ඉතින් මේ වටේම තියෙන හොටෙල්. ඔක්කොම තියෙන හොටෙල්. මේක තමයි ඉතින් ලොකම හොටෙල් එක. ඉතින් මෙතන ටුවරිස්ට්ලා එනවා ගොඩාක් දෙනෙක්. ඉතින් ෆොටෝ ගහන්න ඇතුළට යන්න මම හිතන්නේ ඩිරම් 200ද කොහෙද ගන්නවා ඇතුළට. ඉතින් මේක තමයි මම කිව්වේ. මෙතන ඉස්සරහට ඉතින් සෑහෙන දුරක් ඇවිදගෙන ආවා. මේ හරිය තනිකරම තියෙන මේ ටිකම මේ හොටෙල් තමයි තියෙන්නේ. මේ ටික ඔක්කොම මේ ජුමේරා ගෲප් එකේ එපාර්ට්මන්ට් ටිකක් මේ තියෙන්නේ. පිටිපස්සේ මගේ පිටිපස්සේ තියෙන්නේ එපාර්ට්මන්ට්. ඉතින් මෙතනින් එහාට ඔක්කොම හොටෙල් තියෙන්නේ. ඔය දිගටම ඒ පැත්තට යනවා. අපි මම පෙන්නන්න. දැන් මේ ටික ඔක්කොම හොටෙල් තියෙන්නේ. උතන ඉස්සරහට මේ පාර දිගටම හොටෙල් තියෙන්නේ. එහෙනම් අපි යන් ඉක්මනින්ම ගිහලා තව ලස්සන තැන් කීපයක් තියෙනවා පෙන්නන්නම්. ඒක අනිවාර්යෙන්ම ලංකාවේ ඉන්න ඔයාලට අනිවාර්යෙන්ම වටි ඒ ටික. මොකද